මේ ලෝජියෝ පොඩක් එන්නකෝ. මේ මට ෆෝන් එක පොඩ්ඩක් දියන්කෝ. සංක පුතාගේ අලුත් අලි සින්දුව අහන්න. අලි සින්දුව? ඔව් අර ගුලියසේ අලි ඇවිදින්. ගුලියසේ අලි ඇවිදින් නෙමේ අම්මේ විදුලියසේ අලි ඇවිදින්. මේ මට දෙන්න හොඳේ. ගුලියසේ අලි ඇවිදින් මට පිටුපා නුඹ ගියදා මට දැනුණා. හෙලෝ නෑ ලෝචි නැහැ අම්මා කතා කරන්නේ. මොනවා කෝටි පහක්? හරි 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 මං එවන්නම්. හරි අනේ කෝටි පහක් අලි ඇවිදින්. පුෂ්පිකා මේවට හැමදාම කරන්න බෑනේ. සල්ලි දෙන්න බැරි නම් තුන්දෙනාම මේකෙන් එළියට බහින්න ඕනේ. අනේ මේ හලෝ අපිට ඕගොල්ලෝගේ ගෙවල් ඕනේ නෑ මෙයා. අපිට පුළුවන් මේ වගේ ගෙවල් පහක් ගන්න. මේවා මේ ගෙවල් දානේ මේවා හුඬුනේ. ලයිට් එක දැම්මම ෆෑන් එක වැඩ කරන්නේ. ෆෑන් එක දැම්මම මෝටරේ ඔන් වෙනවා. මෝටරේ ඔන් කරාම ටිප් එක ඕෆ් වෙනවා. ටිප් එක ඔන් කරාම ගෙදර වතුර නැති වෙනවා. දැන් ඔච්චර ප්‍රශ්න තියෙනවා නම් මොකටද මේ ගෙදර හිටියේ? අනේ අක්කේ තව සතියක් කල් දෙන්න කුලිය දෙන්නම් ගගා දැන්දේ. ඇයි? ඒ ඉස්සරනේ අනේ අපිට දැන් ඕගොල්ලෝගේ ගෙවල් ඕනේ නෑ. අපි හෙටම සල්ලි වලට අලුත් ගෙයක් ගන්නවා. කාර් එකකුත් ගන්නවා. අනේ මේ අලුතෙන් ගෙවල් කාර් ගන්න කලින් අලුතෙන් ගවුමක් ගන්න. ඒවා මේවා වැඩක් නෑ. හෙට උදේ වෙනකොට මේ ගේ අස් කරලා තියන්න ඕන. අනේ මෙයා අපි අද රෑම මෙහෙන් යනවා හරිද? මේ පාවිච්චි කරපු සෝෆා, ෆ්‍රිජ්, ටීවී ඕගොල්ලෝ තියා ගන්නනේ අපි අලුත් ගෙදරට අලුතෙන් බඩු ගන්නවා. මෙන්න ලෝචියෝ බැංකුවෙන් කෝල් කරනවා. කෝටි 5 වැඩනවා කියලා කියන්න වෙන්නේ නැති. කෝටි 5? හෙලෝ? ඔව් ලෝචි තමයි. මොනවා? account එකේ තිබ්බ ඔක්කොම සල්ලි අරගෙන? ඒ කොහමද? හරි මං චෙක් කරන්නම්. හරි. කෝටි 5 බැංක් එකට වැටලානේ නේද? මෙතන මොනවද උනේ කියන්න අම්මේ? උඹේ ෆෝන් එකට කෝල් එකක් ආවා. උඹ කෝටි 5ක් දෙන්නයි කියලා. ඒ වෙලේ මෙන්න OTP එක මට එවන්න කිව්වා. මම යවුවා. විනාඩි 10ක් ඇතුළත උඹේ account එකට සල්ලි වැටෙනවා කියලා කිව්වා. ඒ කෝල් එක නේ කෝටි 5ක් නෙමෙයි අම්මේ. account එකේ තිබ්බ ඔක්කොම සල්ලි හැක් කරලා අරගෙන. දැන් ඉතින් අපිට කන්නවත් සල්ලි නැහැ. මොනවා? මෙච්චර අපේ රටේ අනිත් රටවලයි බිලියන ගණන් හැක් කරලා හොරකම් කරනවා. ඒව ගැන මොකුත් දන්නේ නැද්ද? අපේ පුතා නම් සික්‍රා කැම්පස් එකේ ඩිග්‍රී කරපු හින්දා ලොකු කම්පැනි එක සයිබර් සිකියුරිටි හෙඩ් කෙනෙක්. ඔච්චර ඉගැන්වුවේ සිකියුරිටි කෙනෙක් වෙන්නද? සිකියුරිටි නෙමෙයි අම්මේ සයිබර් සිකියුරිටි. මේ දවස්වල ජොබ් මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන ජොබ් එකක්. ඊට උදේ වෙනකොට මට මේ ගේයස් කරලා දෙන්න. අනේ අක්කේ මේ හැක කෙනෙක් මාව හැක් කළා රවට්ටපු නිසානේ මේ ඔක්කොම කරදර. අද ඉඳන් මං අක්කගේ සිකියුරිටි විදියට නිකන් වැඩ කරන්න. පොල් කඩලා ගාලා දෙන්නම්. රෙදි සෝදා වේලා දෙන්නම්. අපිට බොරු චාටු එපා. අපිට බොරු චාටු එපා පුෂ්පිකා.